ඒකට අපිට රවුටර් එක තමයි යොමු වෙන්නේ. මේ තියෙන රවුටර් එක. ඊට පස්සේ ඉතින් ඔයාලා කොහොමද දන්නේ රවුටර් එකක් කියලා? මේක PC එක. හරිද? මේකත් දන්නානේ. මෙච්චර වැඩි නේද මේකට? කමන්න. මේ හරි. 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 දැන් මේ තියෙන්නේ මේ තියෙන මොකක් හරි එකක්. හරි. දැන් මේ රවුටර් දෙකක් ඉන්න මේ දෙක නෙට්වර්ක් දෙකක් කියලා හිතන්න. හරි. ඊට පස්සේ ඉන්න එපා. ඉන්න එපා. හරිද? ඉන්න එපා. ඔය තියාගන්න තියාගෙන තැන් වල ඉන්න එපා. මේ මට ඉතින් මේ කරගන්න බෑ. මේ නෙට්වර්ක් එක පිගම 168.1.0/24. හරිද? මේක ගමු වෙන එකක් ඉතින් 24. හරි. එතකොට දැන් මේක නෙට්වර්ක් දක්වන්න. මේක නෙට්වර්ක් 2 කියලා හිතන්න. හරි. එතකොට දැන් මම කිව්වා නෙට්වර්ක් එකක් නම් මේකේ මේ මොනවද තියෙන්නේ? මේක IP ඇඩ්‍රස් පූල් එකේ තියෙන. දැන් පූල් එක මොකද්ද? මේකේ පූල් එක කියනවා 192යි 168යි 1 ඉඳන් 192යි 168යි 254 වෙනකන් තියෙනවා. එතන මේකේ 192යි 168යි 1 ඉඳන් අන්න 1 බෝල් කියන 2 ඉඳන් 192යි 168යි 254 වෙනකන්. හරි. ඔන්න ඔය ටිකනේ තියෙන්නේ. එතකොට ඊට පස්සේ මම කිව්ව මොකද්ද? ගේට් එක කතාව. ආ දැන් ගේට් එකකට එකක් දෙන්න එපා. නෙට්වර්ක් එකක් තියෙනවා නම් ගේට් එකක් තියෙනවා. ගේට් එක කියන්නේ මෙන්න මෙතනට තමයි දෙන්නේ. මෙන්න මෙතෙන්ට ගේට් එකක් දෙන්න. හරිද? අපි මෙතෙන් තමයි ගේට් එක දෙන්නේ. නෙට්වර්ක් එක. මේ රවුටරේට මේ නෙට්වර්ක් එක ගහන පෝට් එකට. හරිද? ඒතකොට මේ දෙකට අපි දෙන්න ඕනේ මේව දෙක. ඒතකොට මොකද්ද ඒකට දාන්නේ? ඒකට දාන්නේ මං කිව්වා ක්ලාස් යූසබල් එක. 257. හරි. මේකට දාන්නේ 257. හරි. එතකොට ඔය දෙක මෙන්න මේ දෙකට මෙතෙන්ට assign කරන්නත් ඕන. හරි. ඒ කියන්නේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එක. ඉන්ටර්ෆේස් එකනේ පෝට් එකට. හරි. ඔය රවුටර් එක තමයි ඉන්ටර්ෆේස් කතා කරන්නේ. මෙන්න මේ පෝට් එකට අපි මෙන්න මේ දෙක assign කරගන්නවා. හරි. දැන් ඒ වැඩ ටික තමයි කරගන්න ඕනේ. ඉස්සෙල්ලා මෙන්න මේ අපි ඩිවයිස් තියෙනවානේ. නෙට් එකේ ඩිවයිස් ටික දාමු.
ඒතර ඒකට අපිට ගන්න පුළුවන් 1/1 කියලා. නවුලක් නෑ. හරි. ඒක දුන්න දැන් මේකත් පුරවන්න ඕන. හොඳ. මේකත් පුරවනවා 257. හරි. ඒක ඉවරයි. ඊට පස්සේ මේක. මෙතෙන්ට එනවා 2. ඒක හරිනේ. කොහොමද සබ්ජෙක්ට් මාස්ක් එක හරි. 2යි 257. හරි. ආ, මෙහෙමම දාගන්න මේවා චෙක් කරන්න. ඉවලම චෙක් කරන්න. හරිද? ඔයාලට පුළුවන් නම් සර් කිව්වනේ මේ පේපරේ දෙනවා කියලා පේපරේ මේවා ඇඳලා එන්නේ. එතකොට මේ වගේව දැන් මෙතන මොකද්ද ගේට්වේ එක දාගන්නේ. ඔයා නිකන් උන පැන්සලක් අරන් ගිහලා හරි ලියා ගන්න. හරිද? එතකොට අපිට පැටලෙන්නේ නැහැ නේ වැඩේ. ඒතර ඔයාලා මොකක් හරි වැඩ නොකරොත් කෙලින්ම බලන්න මේක ගේට්වේ හරිද මොකද්ද දාලා තියෙන්නේ. කලබල වෙන්නේ නැතුව ෂේප් එකේ එකින් එක බලන්න. හරි. එතන මේකේ මේ තියෙන ගේට්වේ එක. මේ තියෙන ගේට්වේ එක. හරිනේ. ඔය දෙක දාගෙන දැන් මේ අපි දැන් මේවට IP ඇඩ්‍රස් දාලා තියෙනවා. හරිනේ. ආ ඊට පස්සේ අපි රවුටර් එකට ගිහිල්ලා හරිද? රවුටර් එකට ගිහිල්ලා මේ මෙහෙම එකක් එනවා. would you like to enter initial configuration නෑ. අපි අපි දැන් දන්නවනේ මේක ගොඩක් දේවල් ඒකින්ද නෝ කියලා දාලා මේක. හරි ඊට පස්සේ enable කරගත්තා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දැන් මේ මොකද්ද උනේ? අපි මෙන්න මෙතෙන්ට ගේට්වේ එක දාගන්න. මොකද ගන්න? configure terminal එකට ගියා. ඊට පස්සේ interface G000 ඒකට ගියා. ඒකේ අපි දුන්නා IP address 92.168.1.254 subnet mask එක දෙන්නම ඕන. හරිනේ. ඒක නොදී යන්න බෑ. හරි. ඒක දුන්නා. ඒක ඉවරයි. දැන් no shutdown කියලාත් ගහන්න. හරි. එතකොට මේක කොළ පාට වෙනවා. හරි. එතකොට මේ network එක හරි. ඊළඟට මේකට යන්න. මේකේ ගිහිල්ලා නෑ අපිට ඕන මෙයා වැඩන්නේ. enable කරලා config terminal එකට ගිහිල්ලා ඊට පස්සේ interface එකට ගිහිල්ලා interface එක මතකයිනේ. හිතන මතකයි මේක තමයි දන්නේ. මේකේ අපේ IP address එක දෙන්න. හරි. 192.168.2.254 subnet mask එක ඊළඟට. හරිද? ඊට පස්සේ no issue. හරි. මේ දෙක දුන්නා. මේ තියෙන network දෙක. හරිනේ. දැන් මේ දෙක අපි කනෙක්ට් කරගන්න අපිට පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවා. බට් මේක සීරියල් එකෙන් තමයි අපි මේක ගන්න. සීරියල් එකට අපිට දැන් සීරියල් එක කියන්නේ මෙන්න මේ සීරියල් DTE එක ගහන්න මේකේ අපිට පෝට් නැහැ. හරිද? පෝට් එකක් අපිට ඒ සැරේ හදාගන්න. ඒකට අපි මේකට ගිහිල්ලා මෙතන තියෙන මොඩියුල්ස් ටික. ඒකේ තියෙන nim 2T කියලා එකක්. ඒකේ මෙතන තියෙන පෝට් එක. මෙන්න මේක ගහුවම සීරියල් ඕන එකක් ගහතයි. හරිද? මේ තියෙන ඒක තියන්න පුළුවන් ප්ලේස්. හරිද? එහෙම කරලා මෙතන තියෙන්නේ. හැබැයි මොකද්ද? ඒක කියනවා පවර් එක ස්විච් එක ඔන් එකේ ස්විච් එක රවුටරේ ඔන් එකේනේ තියෙන්නේ. ඒකින්ද මේ ඕෆ් කරලා මේක ගහගන්නේ. ආ හරි. ඊට පස්සේ අපි ආයෙ ඔන් කරමු. එතකොට අරකෙත් එහෙම කරගන්නවා. හරිද? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔන් කරපු හින්දා ඕෆ් කරපු හින්දා අපි අර ගහපු මොකොත් තියෙනවද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඊට පස්සේ ආයෙ ඔන් කරා. CLI එකට ගියාම මේ ඕන් වෙනවා කියලා පෙන්නනවා. එන්කේදුනා මේක enable කරා දැන් config කියලා ගහලා ඔයාලට පුළුවන් මේකේ තියෙන ඒවා ටික බලා ගන්න. හරිද? මේ පේනවනේ දැන් දාපු ඒවා මොකුත් නැහැ. හරිද?
ඒතකොට දැන් ඒ කියන්නේ මුලින් ওই නෙට්වර්ක් එක ගහන්න කලින් අර දෙක දාගන්න. හරි. ඊට පස්සේ අපි සීරියල් එක දාගන්න මේ සීරියල් පෝට් තියෙනවා. හරි. ඒතකොට දාන්නේ මේ නෙට්වර්ක් දෙකක් අතර මේ රවුටර් දෙකක් අතර මේ කරනවා සීරියල් එකෙන් දාගන්න. හරි. මේකෙත් සීරියල් එකක් තියෙනවා ඒකට. හරි. දැන් අපිට අර කලින් ගහපු ඔක්කොම ආයි ගහන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. හරි. මොනවද දැන් වෙලා තියෙන්නේ ආයි ගහන්න වෙනවා. හරි. ඔය ටික කරලා ඉමු ඉතින්. ඉන්ටර්ෆේස් G මේකට IP ඇඩ්‍රස් එක දෙනවා මොකද්ද? IP ඇඩ්‍රස් එක දෙනවා 192.168.1.254 පස්සේ ආයි සබ්නෙට් මාස්ක්. හරි. ඊට පස්සේ මොකද නෝ ෂට් ඩවුන් කරනවා ඒක හරි. මේ ඊට පස්සේ එතන අපි මේ කරා හරිද? දැන් ඒක හරිනේ. තව මෙතන කියලා දෙන්න දෙයක් තියෙනවා. හරි. දැන් ඒතකොට මේ දැන් සාමාන්‍යයෙන් මම කිව්වා කොහොම කරත් මේ දොරවල් තියෙන එක. හරි. දැන් මෙයාට මේ දොරවල් දොරවල් දෙක තියෙනවානේ. හරිනේ. ඉතින් මේ දෙන්න අතරේ තව මේකක් තියෙනවානේ. ඉතින් මේ දෙන්න අතරේ තව දොරවල් දෙකක් තියෙන. කියන්නේ වෙනම දොරවල්. ඒතර අපිට ඒකට වෙනම නෙට්වර්ක් එකක් එපා. නැත්තම් බෑනේ. හරිද? ඒතර ඒකට අපිට ආයි තව නෙට්වර්ක් එකක් දාන්න වෙනවා. මෙන්න මේ මැදට. හරිද? ඒක කැත. ඒක හරිනේ. හරිද? මෙන්න මේකට නෙට්වර්ක්. මෙන්න මේකට තව නෙට්වර්ක් එකක් දාන්න. හරි. එතකොට ඒක නෙට්වර්ක් එක හිතන්නකෝ 3./30. හරිද? මේක 30 වෙන්නේ ඇයි කියලා ඉතින් අහවි නේද? 30 කියන්නේ මෙහෙම. දැන් මේ නෙට්වර්ක් එකේ අපිට තියෙන්නේ අපිට ඕන මෙන්න මේ පෝර්ට් දෙකට දෙකක් විතරයිනේ. හරිද? එතන මේ පෝර්ට් දෙකට දෙකක් විතරයි නම් ඕන /30 වලින් ඇති. මොකද ඒක IP address pool එක කියනවා. IP address pool එකේ තියෙන්නේ 168යි 3යි 1යි 192යි 168යි 3යි 2 විතරයි. හරිද? ඒක last usable. ඔන්න ඔච්චරයි තියෙන්නේ. ඒතර පළවෙනි එක කියන්නේ network address එකනේ. 168යි 3.0 එක. අනිත් එක මොකද? 192යි 168යි 3.3. මේක broadcast එක. මේක network එක. හරිද? කාන්දයක් නැහැ. ඒව නම් theory ති. හරි. theory මේක බලන්න. මේකෙත් කියලා තියෙනවා 30න් කොහොමද ගන්න කියලා. මොක අර 2h එක දෙකෙන් ගන්න. ඒක තමයි මේ. හරිද? එතන මේ දෙකට අපිට දෙකක් දෙත හැකි. එතන මෙතන දෙකයිනේ තියෙන්නේ. ඒ දෙක අපි ගන්නවා. එතකොට ඒක ඕනම එකක් මේ දෙකට දාත හැකි. මම මේකට දාන්න 3.1 එක. මේක දාන්න 3.2 එක. හරිද? එතකොට ඒකට අපිට කියන්නේ ඒකත් තියෙන පෝට් එකනේ. එතකොට අපි ඒකත් assign කරන්න ඕන router එක. හරිද? එතකොට ඒකට ආයම router එකට ගිහිල්ලා දැන් අපි හිතේ ඉන්ටර්ෆේස් එක gigabyte එකනේ.
සිට් වෙලා මේකේ ඉන්ටර්ෆේස් එකේ සීරියල් එකේ සීරියල් දැන් තියෙන සීරියල් එකේ ඕකේ බින්දුව එකයි සිම්පල් හරි ඒකේ ගිහිල්ලා අපි ඒකට ආය අර IP ඇඩ්‍රස් එක IP මේ දීපු IP ඇඩ්‍රස් එක සයින් කරනවා හරි මොකද ඒකට දුන්නේ ඒක දුන්නේ 3.1 දැන් සබ්නෙට් මාස්ක් එක ඉතින් වෙනස් හරියද මේ මගුල් ගහන්න බෑ 252 ඒව නම් ඉතින් වරද්දලා ඉන්න එපා ඉතින් හරියට ලියා ගන්න මම දැන් මේකත් පොඩ්ඩක් කියලා දුන්නේ ගොඩක් වෙලාවට 30න් තමයි කැඩෙන්නේ ඒ කියන්නේ රවුටර් දෙකක් අතර මොකද දෙකයිනේ අපිට යූස් වෙන්නේ එතකොට මේකේ අනිත් මේක එතකොට ඉන්ටර්ෆේස් එකට ගිහිල්ලා හරි ඒක දෙන්න අවුලක් නැහැ ඒක මේක කරලා එන්න ඊට පස්සේ මේකටත් ගිහිල්ලා අපිට ආර්ටිකම කරන්න ඕන හරි දැන් ඒතර ඒකෙ මොකක්ද තියෙන්නේ ඒකෙත් අපි enable කරලා ඊට පස්සේ configure terminal එකට ගිහිල්ලා අපි දැන් IP address ටික දෙනවා මොකද ඉස්සෙල්ලා දෙන්නේ interface f g 0-0-0 ඒකේ ඉඳන් IP address එක දෙන්න මොකද්ද IP address 192.168 මොකද gigabyte එක තියෙන්නේ PC එක පැත්තේ හොඳේ PC එක ඒක දෙන්න ඕන එතකොට මොකද 168යි 254 එක හරි මේක සබ්නෙට් මාස්ක් 255 බිංදු මේක දුන්නා ඊට පස්සේ noise shutdown එක දුන්නාම ඒක ඕනේ ඊළඟ සීරියල් එකට යන්න ඕන සීරියල් එකට ගියාම සීරියල් එකේ එනවා ඒක අපේ IP address එක දා ගන්න ඕන 192.168.3.2 255 255 255 කීයද 252 හරිද exit නෑ මොකනොස් හරි දැන් ඔයාලා නෙට්වර්ක් දෙක හැදුවා ඔන්න දැන් ඔක්කොම කොලත් වෙලා ඔක්කොම හරි හරිද ඒතර දැන් ඔයාලට පුළුවන් මේ දෙක අතර මේ what තුන් කරලා බලන්න connection loss constant readable wait why හ්ම් හරි දැන් මේ මොකද ඒ උනේ ඕ මේකනේ මේක දැන් මේ කියන්නේ අපි දැන් මේ රික්වෙස්ට් එක ආවා මෙතෙන්ට හරිද රික්වෙස්ට් එක ආවා නෙට්වර්ක් එක තියෙන්නේ මෙහි දැන් ඒ වුණාට මෙයා දන්නේ මොකද්ද කරන්න ඕනේ ඒකේ හින්දා මෙන්න මෙතනින් මේ පැකට් එක නවතිනවා හරිද ඔන්න එතකොට තමයි අපිට රවුටින් මේ ප්‍රොටෝකෝල්ස් ඕන එතකොට රවුටින් ප්‍රොටෝකෝල්ස් දැම්මහම මෙයා
දන්නවා මේ රික්වෙස්ට් එකක් ආවම මෙයා කොතෙන්ට දාන්න ඕනේ. ඒකට අපිට දේවල් දෙක තුනක් තියෙනවා. හරි. මුලින් ඉඳන් යන්න වෙනවා. හරිද? ඒක ස්ටැටික් එක තියෙනවා. අපි මුලින්ම බලමු ස්ටැටික් රවුටින් කොහොමද කරන්නේ. හරි. මේක කියනවා ස්ටැටික් රවුටින් ගොඩක් කරලා ගන්නේ ස්මෝල් නෙට්වර්ක්ස් වල. හරිද? හරි. ඒතකොට ස්මෝල් නෙට්වර්ක් එක කියන්නේ ඒ රවුටරේට ඉන්ටර්නෙට් එකට රවුටරයක් තියෙනවා එච්චරයි. ඒ කියන්නේ තව නෙට්වර්ක් මේ වෙලා නැහැ. හරිද? ඒතකොට දැන් මේ එහෙම නෙට්වර්ක් එකකට ස්ටබ් නෙට්වර්ක්ස් කියලාත් කියනවා. හරිද? ඒතකොට මේ මෙහෙම මේ රවුටරේ තියෙන මේ නෙට්වර්ක් එක විතරයි. ඊළඟ එක අනිත් එකට තියෙන්නේ. ඒකෙන් තමයි නෙට්වර්ක් එක කරන්නේ. හරිද? නැතුව මෙතන තව රවුටර් නැහැ. මේ සෙට් වෙච්ච එක රවුටරේ තව සෙට් වෙලා තියෙනවා. හරිද? ඒතර මේ වගේ ඒක ස්ටැටික් මේ වගේ එක නෙමෙයි තව ඒවා ස්ටැටික් කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා ස්ටබ් නෙට්වර්ක් වලින් තමයි කරන්නේ. ඒතර දැන් තේරුම් ගන්න ඕනේ මේකත් එහෙම එකක් කියලා. හරිද? අයි මෙයාට කනෙක්ට් වෙලා තියෙන තව එක රවුටරේ තියෙන. හරිද? ඒතර මේක ස්ටබ් නෙට්වර්ක් එක. හරිද? එතකොට මේකේ අපි මේ රූට් එක කියන්න. ඒ කියන්නේ දැන් මෙහෙම පැකට් එකක් යන්නේ කොහොමද? මෙතනින් එන පැකට් එකක් අපි මෙතෙන්ට ය아가න්නේ කොහොමද කියලා තමයි මේ ස්ටැටික් රවුටින් ඕනම රවුටින් ප්‍රොටෝකෝල් එකක් කරන්නේ. හරිද? ඒකෙදි අපි ඩිෆෝල්ට් එකක් ගත හැකි. ඒක හැබැයි ස්ටබ් නෙට්වර්ක් එකට විතරයි. හොඳයි. ඩිෆෝල්ට් කතා කියන්න පුළුවන්. මෙන්න මෙහෙම ඩිෆෝල්ට් එකක්. ඒ කියන්නේ මෙහෙම. මේක කියන්නේ මෙන්න මේ බින්දු 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 කියලා දාලා තියෙන මෙතන ඕනම අගයක් එන්න පුළුවන් කියන්නේ. හරිද? එතන මේ සෑෂ් බින්දුව කියන්නේත් මෙතන ප්‍රිෆික්ස් එක ඕනම එකක්. එතකොට ඒකෙන් කියන්නේ ඔයාගේ මෙතනින් එන රික්වෙස්ට් එක මෙන්න මෙතන පින් කියලා ගහනවානේ. මොකද්ද? මේ ගහන මෙන්න මෙතන ඕනම අගයකට මොකද්ද කරන්න ඕන කියලා තමයි ඩිෆෝල්ට් එකෙන් කියන්නේ. හරි ඩිෆෝල්ට් කියන්නේ. එතන ඩිෆෝල්ට් කියන්නේ ඕනම එකකටනේ. අන්නේ. හරි. ඩිෆෝල්ට්ලි මොකද්ද තියෙන්නේ? හරි. ඒකට අපිට පුළුවන් මෙන්න මේ ස්ටැටික් රවුටින් වල කරන්නේ මෙන්න මේක දීලා රවුටරේට ඊට පස්සේ මොකක්ද දෙන්නේ? මෙන්න මේ බින්දු 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 හතරක් තියෙන එක. හරිද? මේක දෙන්නේ ඩෙස්ටිනේෂන් නෙට්වර්ක් එක. හරිද? ඒ කියන්නේ පැකට් එකක් හිතන පැකට් එක කොහෙටද යන්න ඕනේ. දැන් අපිට ඕනේ මොකද්ද? අපිට ඕනේ මෙන්න මේ නෙට්වර්ක් එකට. ඔව් මෙන්න මේකට. අන්නේ ඒක තමයි ඒකේ ගහන්න. හරිද? ඊට පස්සේ ඒකේ මේක සබ්නෙට් මාස්ක් එක. ඊට පස්සේ තියෙන එක තමයි වැදගත්. හරිද? ඊට පස්සේ තියෙන මෙන්න මේක. මෙන්න මේක කියන්නේ next hop address එක. හරිද? next hop address එකනේ. එතකොට hop address එක කිව්වහම මෙහෙම. දැන් මේකෙදි දැන් ඔයාලට එන පැකට් එක. හරිද? දැන් මෙයා දන්නේ පාරවල් තියෙනවනේ. මෙයා දන්නේ පාර මේ පාර දාන්න. මේ පාර දාන්න. මේ පාරේ ඊළඟ රවුටරේ දන්නවනේ. එතනින් එහාටනේ මෙයාට යන්න බැරි. එතන මෙන්න මේක තමයි next hop address එක. මෙන්න මෙතෙන්ට යන එක. මෙතෙන්ට දැම්මම හරිනේ. ඒ කියන්නේ ඔයාගේ මොකක් හරි රික්වෙස්ට් එකක් එනවා කියන්නේ හිතන්න පාර්සලයක් එනවා. ඒ පාර්සලෙන් මෙයාට දෙනවා. මෙයාට දුන්නාම මෙයා බලනවා මෙයාගේ නෙට්වර්ක් එකේ නම් තියෙන්නේ. මෙයා ගන්නවා. ඒකට තමයි කරන්න. හරිද? එතන මෙයා කරන්න ඕනේ මෙතෙන්ට දාන එකනේ. ඊළඟ එක්කෙනාට දෙන එක. ඊළඟ එක්කෙනාට දෙනවා කියන්නේ මෙන්න මේක. මේක නෙවෙයි. මේක අපි ළඟනේ තියෙන්නේ. අපි ළඟ නැති එක. මෙන්න මේකට තමයි දාන්නේ. එතන මේකේ AP route මොකද්ද ඕන එක .2.0 255 255 255 මොකට දාන්න 192 168 3.2 එකට තමයි දාන්න. හරිද? ආ, දැන් පොඩ්ඩයි
ඊට පස්සේ මේකේ අපි බලමු මේ මේ හරි හරිද මේක වැටලා තියෙනවා මෙන්න මේ පේනවනේ S මේ කියන්නේ ස්ටැටික් රවුටින් ප්‍රෝටෝකෝල් එකක් වැටලා තියෙනවා මෙන්න මේකට යන්න ඕන නම් මෙන්න මෙතෙන්ට දාන්න කියලා. ගියා මෙන්න මේ. හරි. ඒක දැන් අපි බැලුවොත් එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට යවුවොත් හ්ම් let's see මොකද්ද වැරද්ද කියලා. ස්ටැටික් දුන්නට මේකේ ස්ටැටික් දුන්නේ මේකෙත් දෙන්න. හරි. ඒවත් මතක තියාගන්න. දෙකේම දෙන්න. නැතුව වැඩ කරන්නේ. මේකේ තොර මොකද්ද වෙන්නේ? මේක කොහොමද IP route එක ගහන්නේ? මේක IP route එක ගහනවා නම් දැන් මේකෙන් මේකට යන්න ඕන. මේක network address එක දුන්නා. මේක යන්න ඕනේ මෙන්න මේක 31 එකටනේ. ඇයි? මේ පාරේ ඇවිල්ලා මෙන්න මෙතන දැම්මහම මෙයා දන්න මේක ඉන්නේ කියලා. ඒක දෙන්න ඕනේ ඒක. 192.168.1.0 ඊට පස්සේ සබ්නෙට් මාස්ක් එකේ ඊට පස්සේ අරක අපි අර දාන්න ඕන තැන .3.1 හරි සෙට් කරනවා so එතකොට මේකේ තියෙනවා ඒක හරි ඊට පස්සේ අපි පින් කරොත් වැඩ දැක්කන් කිසිම ප්‍රශ්නයක් නැහැ වැඩ මුකුත් මේ ගන්න මේක මේ destination host reachable ඒව නැහැ හරිද දැන් ඒක තේරුණාද ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න මොනවද ප්‍රශ්න තියෙනවනේ කියන්න බෑ අහන්න බෑ මේ මේවනම් ඕනේ නැහැ හොඳේ මේ ෆේල් ඒවා මම නිකම් බැලුවා යනවා හරි ඉතින් මතක තියාගන්න මෙන්න මේවට දාන්න ඕනේ කියලා IP address ඉතින් මෙතන තියෙන එක මේ network එකේ තියෙන මේ network 3 කියලා කියන්නේ ඉතින් ඒක එකක් තමයි මෙතන වැටෙන්න ඕනේ හරි හරි කොහොම තමයි network connect කරන්නේ හරිද දැන් shit මෙහෙම දාන්න පොඩ්ඩක් එහෙයින් මෙතන දාන්න 3.2 මේකට ගන්න හරි ඒ දෙක කියලා මතක තියාගන්න හරි ඊට පස්සේ දැන් නිකමට හිතන්නකෝ තව රවුටර් එකක් ගහලා තව නෙට්වර්ක් එකක් තියෙනවා මෙන්න දැන් මොකද ගන්නේ තව එකක් හරිද දැන් මේක ස්ටබ් නෙට්වර්ක් එකක් නේ මම කියවනේ මෙන්න මේක ස්ටබ් නෙට්වර්ක් එක එතකොට අපි මෙන්න මෙහෙම ගහන්න ඕනේ නෑ මොකද මගේ බිඳුව දෙන්න පුළුවන් එහෙම දෙනවා නම් කොහොමද දෙන්නේ එහෙම දෙනවා නම් ටර්මිනල් එකට ගියා මෙන්න මේකේ ඔක්කොම බිඳුව ගහුවාම හරි
මොකද එයාට යන්න එක දොරයිනේ තියෙන්නේ. ඉතින් නිකන් එක එක ඒවා තව තව ඒවා කියලා වැඩක් නැහැ. මෙන්න මෙහෙම දුන්නාම ඒකත් අවුලක් නැහැ. හරිද? මේ කියන්නේ ඩිෆෝල්ට් එකෙන් යන්න කියලා. ඒ කියන්නේ ඕනම රික්වෙස්ට් එකක් මේකට තමයි දෙන්න පුළුවන්. අයි එච්චරයිනේ තියෙන්නේ. මෙයා දන්නේ එච්චරයි. ඒකින්ද ඔක්කොම ඒවා දානවා මේක. උදේට වෙන වෙන ඒවා ආවත් ඉතින් කන් දෙන්නේ මේකට ඇවිල්ලා මෙයා බලනවා එයාගේ නෙට්වර්ක් එකද කියලා. එයාගේ නෙට්වර්ක් එක නම් එයාගේ ඒ PC එකේ IP එකට දෙනවා. එච්චරයි. එහෙම නැත්නම් ඉතින් එතනින් එහාට යන්නේ නැහැ. එච්චරයි. මෙතනින් එහාට යන්නේ නැහැ. හරි? දැන් එහෙම දෙන්නත් පුළුවන්. මම ඒක එන්ටර් කරේ නෑ නේද? මතකයි. එන්ටර් කරා. හරිද? හරි. දැන් හිතමු අපි දැන් මේකේ තියෙනවා තව PC එකක්. හරිද? තව ඒ වෙන ඉස්සුඩ තියෙනවා තව ඒවා. PC එක ගන්නේ අපි මේ PC එකකින් නෙට්වර්ක් එකක් මේක ගන්න එක තමයි කරන්නේ. හරිද? මෙන්න මෙහෙම. හරි. එතන මට ඕනේ මේ දෙන්න අතරේ මේක කරන්න. දැන් මොකද්ද මුලින්ම ගන්න? මම ගත්තා මොඩියුල් දෙක දාගත්තා. හරිද? අර මුකුත් කරන්න නැති ඉස්සෙල්ලා මොඩියුල් දෙක දාගන්න. මොඩියුල් දෙකක් දාගත්තා. හරි. ඒකේ තියෙන සීරියල් දෙකක් එකකින් අවුලක් නැහැ. හරි දෙකක් දාගන්න ඕනේ. ඊට පස්සේ මම ගන්නේ කේබල් දෙක ගැහුවා. මේකේ මේක මේකේ මේකට ඉතුරු වෙලා තියෙන එක ගන්න. මේක ගත්තා. මේකට මේකේ මේක. හරිද? එතකොට වලක් ගහපු ඒවා මතක තියාගන්න. දැන් මොකද උනේ? දැන් උනේ මේකට තව නෙට්වර්ක් එකක් ඇවිල්ලා. එතකොට මේක ස්ටබ් එකක් නෙමෙයි. හරි? ආ. ඒ වගේ විතරක් නෙමෙයි. දැන් මෙතන මේ නෙට්වර්ක් 3 එක වගේ තව මෙතන දෙකක් හැදෙනවා. හරිද? එතකොට අපි ඒවත් දෙන්න. එතකොට අපි ඒවත් හදා ගන්න ඕන. මේ පැත්තට හදන්න බැරි. අයියෝ. Group people. Yeah. හරිද? ඒක ගත්තොත් නෙට්වර්ක් කීයද? මේක නෙට්වර්ක් කියන්නේ IP ඇඩ්‍රස් එක දාන්න 192යි. මම මේක 3 ගත්ත හින්දා ඒකෙම ඊළඟ එක ගන්නවා. ඒ කියන්නේ 4 මේක. ඉඳයි 30 හොඳේ. 254 ඒවා ගන්න එපා අපරාධෙන්. 30 ගන්න. හරි. එතන මේවා දෙකට දාන්නේ මොකද්ද? නෙවෙයි. මෙතන මොකක්ද දෙන්නේ එතකොට? 4.1 ඕ 4.2 ඒක ප්‍රශ්නයක් නෑ. මෙතෙන්ට 4.2. හරි. ඕ අන්නව තමයි එන්නේ. හරි. එතකොට මේ දෙක එතන. මේවා තියෙනවා. හරි. ඊට පස්සේ මේ පැත්තට එනවා 168.4. බෑනේ එක ගන්න 5.5.0 /30. හරිද? ඊට පස්සේ ඒකේ මේවා දෙක කඩා ගන්න. මෙතන මොකද 5.2. මේ පැත්තට ඒක දාන්න. හරි. මේ පැත්තේ 5.1. එතනින් ඒක හරි. හරි. එතකොට අපිට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අපිට තියෙනවා අපි දැන් ඉස්සෙල්ලා හැදේ මෙන්න මේ නෙට්වර්ක් එකට යන්න ඕන නම් මෙන්න මේ පාරේ යන්න නෙට්වර්ක් 3 එක පාරේ යන්න කියලා. හරිද? දැන් මේකේ තව එකක් තියෙනවා. මේ තව නෙට්වර්ක් එකක් තියෙනවා. හරිද? දැන් මේ තව නෙට්වර්ක් එකක් තියෙනවා. ඒ
මේක ටික හරි ඩලා කලර් එකක් ගන්න මේ වගේ අනේ හරිද that's good that's good මේ මේක නෙට්වර්ක් එකක් අපි දාන්නම් 192.168. දැන් පහටම ගියානේ 6 ඕන එකක් දාත හැකි හරිද මම මේ නෑ හැබැයි ඒක 24 වලින් හරිද ඒ මෙතන PCs ගොඩක් තියෙනවා කියලා ගත්තේ එහෙම හරි එතන මේකේ මෙන්න මෙතන දාන්නේ මොකද්ද මේකේ 254 ඉතින් කෙලින්ම හරිද වෙන මොන කතාවක්වත් නැහැ ඒක ඉවරයි හරි දැන් ඉතින් මේවා එක එක සයින් කරගන්න ඉස්සෙල්ලාම PC ඉස්සෙල්ලාම PC එකට ගියා මද ඩෙස්ක්ටොප් එකට ගියා IP ඇඩ්‍රස් එක දුන්නා 6.1 සබ්නෙට් මාස්ක් එකම කවුලන්නේ පස්සේ ඩිෆෝල්ට් ගේට් එක දුන්නා මොකද්ද ඒකේ 6.257 6.257 හරිනේ ඒක හරි ඊළඟට දැන් මේ රවුටර් එකට එනවා දැන් මෙතන නෙට්වර්ක් ගොඩක් තියෙනවා නේ මේ රවුටර් එකට මේක තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා තුනක් තියෙනවා හරි එතකොට device must be power on or shift on කරන ඊට පස්සේ ඉතින් මේක ඕන වෙනකන් ඉන්න ඕන පොඩ්ඩක් මේකට නෝ දුන්නා enable කරා ඊට පස්සේ දැන් මම දැන් ඉස්සෙල්ලා පෝට් ටික අසෙන් ගන්න oh shit IP මේ config terminal එකට ගියා interface එකට ගියා interface මොකක්ද තියෙන්නේ gigabyte 000 හරි මේක ඕන් කරා විතර පේනවනේ ඒ පෝට් එක කියලා ඒකයි මම ඕන් කරන්නේ ඉන්ටර්ෆේස් එක ඊට පස්සේ IP ඇඩ්‍රස් එක දෙන්නවා මොකක්ද දෙන්නේ 192.168. එතන ළඟ තියෙන මොකද්ද 6257 හරි ඒක තමයි දෙන්නේ ඊට පස්සේ මේ එක ගන්න සබ්නෙට් එක ඒක හරි මෙතන තියෙන ඊට පස්සේ මොකද්ද කරේ ඊට පස්සේ කරේ අපි IP route එක දුන්නා හරි දැන් මොකද වෙන්නේ අපි දන්නේ නැති නෙට් මේ රවුටරේ දන්නේ නැති නෙට්වර්ක් කීයක් තියෙනවද මේක දන්නේත් නැහැ මේක දන්නේත් නැහැ මේක කොහොමද දන්නේ අපිට ඇත්තටම PC තියෙන්නේ කොහෙද PC තියෙන්නේ මෙන්න මේ දෙකේ මේක පේන්නේ නැහැ මේ දෙකේනේ තියෙන්නේ ආයතන දන්නේ නැති නෙට්වර්ක් දෙකයි තියෙන්නේ ඒ දෙක අපි දෙනවා හරිද ඒ දෙකට අපි හදා ගන්න ඕන රවුට් ඒ කියන්නේ යන පාරවල් තියෙන්නේ පාරවල් හදා ගන්න ඕන මේ දෙකටනේ මේ දෙකට අපි පාරවල් හදා ගන්න හරි එතකොට IP route කොහෙද යන්නේ මුලින් නෙට්වර්ක් 1 එකට යන්න නෙට්වර්ක් යන්නේ කොහොමද 160.192.168.1.0 ඒකනේ නෙට්වර්ක් එක 255.255.255 C ඒකේ ඒකට යන්න කොහෙද පාර තියෙන්නේ මේකේ ඉඳන් මේ රවුටරේ ඉඳන් යන්න තියෙන්නේ මෙන්න මේ පාරේ යන්න පුළුවන් මේ පාරෙත් යන්න පුළුවන් ඒ පාර මේ තව රවුටරයකට යන්න බෑ එච්චරේ ඕනේ අපි එකෙන් යන්න පුළුවන් ඒවා බලන්න මේ පාරේ ඉඳන් මෙතෙන්ට ගියහම හරි නා මේ එතන මේක ඉතින් දෙන්න ඕනේ මෙන්න මේක නේ ඊළඟ next hop address එක ඒකනේ 192.168.4.1 එක දෙන්න ඒක හරි ඊළඟ IP route එක මොකද්ද මේ පැත්තේ network 2 වල ඒතකොට ඒක මොකක්ද දෙන්නේ මෙතන 2.0 2.0 ඊට පස්සේ ඒක දෙන්නේ 5.1 හරි
ඒක හරි. ඊළඟට ඒ අපි රවටින් දෙක හදාගන්න. හරිද? ඔව්. ඊට පස්සේ දැන් අපි මොකක්ද දෙන්නේ මෙන්න මේ නෙට්වර්ක් දෙකේ මේ පෝට් දෙක දෙන්න බෑ. පෝට් දෙක දෙන්න. අපි සීරියල් එක දුන්නේ නැහැ. මීට කරගෙන යන්න. හරි. ඒක සීරියල් එක අන්න සීරියල් එක බලන්න. මේ පැත්තේ මොකක්ද තියෙන්නේ? සීරියල් 01 එක මේ පැත්තේ තියෙන්නේ 11 එක. හරි. 10 එක තමයි මේ පැත්තේ තියෙන්නේ. මේ පැත්තට දෙනවා මොකක්ද දෙන්නේ? IP address 192.168.255.255.255.252 හරිනේ. ඊට පස්සේ ඊළඟට exit කරලා interface අනිත් පැත්තකට ඒකේ IP address එක දෙනවා මොකද්ද 5.2 හරිද. say no shutdown දෙන්න යාර කරක් දෙන්න හරිද. ඊළඟට එතන මේ මෙන්න මේ රවුටරේ හරි. දැන් අපි යනවා මේකට. ඒක මොකක්ද උනේ? ඒකේ අපිට ඕන වෙන්නේ දැන් අපිට අලුත් නෙට්වර්ක් එකක් ආවනේ. ඒතකොට මේ නෙට්වර්ක් එක අපි මෙයාට IP රවුට් එක දෙන්නත් ඕන. සීරියල් එක හදන්නත් ඕන. ඉස්සෙල්ලාම හදගන්න. configuration terminal එක ගියා. interface serial ඒකට ගියා. හරි. ඊට පස්සේ ඒකට දෙනවා IP address එක. 4.1 255.255.255.252 හරි. ඒක කොළ පාට වුණා දැන්. හරිද? පේන්නේ නැහැ මේකේ මේ. එතකොටක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි IP route එක දෙන්න. IP route මේ ඔක්කොම ඉතින් එකින් එක දෙන්න වෙන එපා වෙනවා. හරි. මොකද IP route ඉතින් දැන් අපි යන්න කොළ පාටේ නෙට්වර්ක් එක. ඒක කොහොමද යන්නේ? කොළ පාට නෙට්වර්ක් එකේ මේක කියන්න බෑ. 168යි 6යි බිංදුව තමයි නෙට්වර්ක් ඇඩ්‍රස්. ඊළඟ සබ්නෙට් මාස්ක් එක. ඔව්. ඊට පස්සේ යන්න ඕන තැන. 4 2කට ගියා නම් හරියි. ඒක දෙන්න. .4.2 මේක හරි. එතකොට ඒ රවුටර් එක ඉවරයි. ඊළඟට මේක. මේකට ගියාම මොකද වෙන්නේ? මේක ගහන්න බැහැ බා. මේක ඉස්සෙල්ලා ගහලා තියන්නේ. ඒක ටර්මිනේට් කරනවා. කන්වර්ට් ටර්මිනේට් කරනවා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ඉන්ටර්ෆේස් එකට ගියා. SC011 මේක අපි IP address එක දාගන්න. ඔයත් 168.1 නෙමෙයිනේ. 5.1 255 255 255 252 හරි දාගත්තා එක්සිට් වුණා IP route එක හදන්න ඕන නැත්නම් යන්න බෑනේ IP route 168. Oh shit 192.168.6.0 255 255 0 හරි මොකටද දාන්න 52 එකට දාන්න හරි
try to all oh AI පිටවට හැද. එතකොට ඔයාලා ඒක shut down කරේ. මේ එතකොට දැන් ඔයාලා successfully ඔක්කොම කරලා තියෙනවා. හරි එතකොට ඔයාලා මේකට ගිහලා command එකට ගිහලා නිකන් ping කරොත් එහෙම මේ network එකේ මේ එකක් 192 168යි 1 යනවා. හරිනේ. ඊට පස්සේ මේ පැත්තේ 90 92.168.2.1 එකට දැම්මත් යනවා. හරි. ඒ කියන්නේ ඔයාලා මේක වැඩි. අන්න එහෙමයි static routing. හරිද? මොනවද තේරුන්නේ නැද්ද? තේරුම් නැත්තම් කියන්න බෑ. හරිද? හරි. ඊට පස්සේ ඔයාලට තියෙනවා ම්ම්, 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 ආ හරි. දැන් මේ ඔක්කොම කරේ ස්ටැටික් වලින්නේ. දැන් ඔයාලට පුළුවන් ඊළඟට තියෙනවා තව routing protocol එකක් VIP එක. හරිද? dynamic routing වල. dynamic routing වලදී දැන් අපිට පේනවා අර තුනක් වගේ ආවම එන කේස්. හරිද? අය අපි එකින් එකට පාර කියන්න බෑ. මල වදේනේ. ඒකින්ද මේ එතන පාර අපි එකින් එක කියන්න බෑ. ටිකක් කරදරයි. හරිද? එතරම් කරදරයි. ඒ වගේම මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාලා හිතන්න. දැන් අපි ඇත්තනම් මේකේ මේ නෙට්වර්ක් එකේ ඉඳන් මේ නෙට්වර්ක් එකකට යන්න පුළුවන් උනේ මේ පාරෙම විතරයි. ඇත්තනම් මේ පාරෙනුත් යන්න පුළුවන්. ඒතර හිතන්නකෝ මේක නෙට්වර්ක් එක මොකක් කරේලා කැඩුනා. කැඩුනා. ආ දැන් යන්න විදියක් නැහැ. හරිද? වැඩ කරන්නේ නැහැ. ඕන මං ගලවලා පෙන්නන්න වැඩ කරන්නේ නැහැ. හරිද? ගැලෙව්වා. හරිනම් මෙතන ඉඳන් මෙතෙන්ට යන්න පුළුවන් වෙනවා. ඊළඟට යන්න බෑ. හැබැයි අපි ආයි සීරියල් එක ගැහුවාම හරිද? සීරියල් එක ගැහුවාම යන්න පුළුවන්. ඒ යනවා. සක්සස්ෆුල්. හරිද? ඒ වෙන්නේ ආය යන්න බෑ. ඒත් එහෙම වුණොත් අපි අර හැම පාරක්ම කියන්න යන්න පුළුවන් පාර. ඒක හිතන්නකෝ මේ රවුටින් 5ක් තියෙන රවුටර්ස් 5ක් තියෙන වුණාම පාරවල් ගොඩක් තියෙනවානේ. ඒතකොට ආට එකින් එක කියන්න ගියාම එපා වෙනවානේ. හරිද? ඒකින්ද තමයි dynamic routing protocols තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ස්ටැටික් එක ඇඩ්මිනිස්ටර් තමයි හැම වෙලාවෙම වෙනස් කරන්නේ. හරිද? ඒ කියන්නේ නෙට්වර්ක් එකක් අප්ඩේට් වුණාම වෙනස් කරන්න පුළුවන්. ඇයි? ලේසියිනේ. පොඩ්ඩයි ඉන්නේ ස්මෝල් නෙට්වර්ක්ස් වල. දැන් ඇත්තටම ඉන්නේ මොන කොහොම කරත් එහෙම නෙමෙයි. ගොඩක් වෙලාවට නෙට්වර්ක්ස් ලොකුයි. හරිද? ඒකෙන් තමයි dynamic routing protocols තියෙන්නේ. එතකොට මෙන්න මේක පුළුවන් මේන්ටේන් කරන්න පුළුවන් අප්ඩේට් වෙන එක. ඒ කියන්නේ හිතන්නකෝ දැන් අර නෙට්වර්ක් එකේ අතන කැඩුනා. එතකොට වෙන පාත් එකක් තියෙනවනේ.
ඒකට ඩයිනමික් රවුටින් තමයි ගන්න. හරිද? ඩයිනමික් රවුටින් ප්‍රොටෝකෝල්ස් වල එයා රවුටරේ පාර හදාගන්න. අපිට නිකන් පාරවල් දෙන්න ඕනේ. හරිද? ඊළඟට දැන් ස්ටැටික් එකේ වෙලා තියෙන තව එකක්. ස්ටැටික් එකේ අපි අපි මේ අපි අනිත් නෙට්වර්ක් දාන්න ගන්න ඉන්නවා. ඇයි ස්ටබ් නෙට්වර්ක් එක නෙවෙයි නම් අපි දැනගෙන ඉන්න බෑ මේ මෙන්න මේ රවුටරේ නෙක්ස්ට් හොප් එකේ තියෙන්නේ මොන නෙට්වර්ක් එකද කියලා. නැතුව අපිට කියන්න බෑ. අපි දැන් අර ගැහුවාම අපි මේ ගහපු ඒවායි මේ IP රවුට් එක අපි දන්නවනේ මේ නෙට්වර්ක් එක මෙන්න මේකෙන් ඊළඟ නෙට්වර්ක් එකට හම්බ වෙනවා කියලා. ඒ ඊළඟ රවුටරේ තියෙනවා කියලා. සාමාන්‍යයෙන් ඇත්තටම අපි නෙට්වර්ක් දන්නේ නැහැ. හරිද? ඒක හින්දා ස්ටැටික් එකේ අවාසියේ එන අවාසියක් ඒක. දැන් එතන ඩයිනමික් වල හැම වෙන්නේ නැහැ. ඩයිනමික් මේවා නම් තියෙරි. රිප් එක හෝ වෙන ඩයිනමික් ප්‍රොටෝකෝල් එකක් දැම්මහම එයා රවුටරේ අප්ඩේට් කරගන්නවා එකින් එකට මොනවද අලුත් සඩන් චේන්ජස් කියන නෙට්වර්ක් එකේ. හරිද? ඒතකොට ඒක දාන්නේ රවුටර් රිප් එකට ගිහින් කන්ෆිගර් කරනවට කන්ෆිගර් කරන රවුටර් රිප් එකට ගිහිල්ලා ඊට පස්සේ තියෙනවා මේ ඒකේ මේ ගැහුවාම තියෙන ගොඩක් ඒවා. ඒකේ අපි දාන්නේ දැන් මේක නම් රවුටරේ මෙයාගේ දෙපැත්තේ තියෙන නෙට්වර්ක් දෙක තමයි දාන්නේ. ඒ කියන්නේ මෙයා දන්න නෙට්වර්ක් දෙක දැම්මහම ඇති. හරිද? අනිත් මගුල් දාන්න ඕනේ නැහැ. හරිද? මෙතෙන් මෙයා දන්න නෙට්වර්ක් දෙක තමයි මෙයා දාන්නේ. ඒතකොට ඊළඟ රවුටරේට ගිහිල්ලා එයා දන්න නෙට්වර්ක් ටික දැම්මා. මේකට ගිහිල්ලා ඊළඟ එයා දන්න නෙට්වර්ක් ටික දැම්මා. එච්චරයි. හරිද? ඊට පස්සේ එයා මේ රවුටර් දෙකත් එක්ක කතා ඊළඟට තියෙන රවුටරෙත් එක්ක කතා කරලා එයා අප්ඩේට් කරගන්න මොනවද නෙට්වර්ක්ස් තව තියෙන්නේ කියලා එයාගේ. හරිද? අපි බලමු මේක. ඒතර ඒකේ මම ඉතින් මේකම ගන්නවා පොඩ්ඩක් ඉතින් ඔක් කරලා ගත්තාම හරි. මට ආයි හදන්න වෙනවනේ ඔක්කොම. හැබැයි ආයි පොඩ්ඩක් හදන්න නම් වෙනවා. මම දාන හැටි කියලා දෙන්නම් දෙහිකට වගේ. හරිද? එතකොට මේවල් කරලා configure terminal එකට ගිහිල්ලා මුලින්ම ගන්නවා මුලින්ම ගන්න මෙන්න මේක දාගෙන මේක හදා ගන්නවා. හරි. ඉන්ටර්ෆේස් 254 ඊළඟට මේක IP address එක දාන්න. හරි. ඒක හරි. ඒ ඉන්ටර්ෆේස් එක හරි. ඊට පස්සේ මම මේක ඕන් කරා. හරි. ඊට පස්සේ මේ නෙට්වර්ක් එකේ මේ සීරියල් එකේ මේකක් දෙන්න බෑනේ. ඉන්ටර්ෆේස් සීරියල් මේ IP address එක කියන්න බෑ. IP address එක 192.168.3.1 255 255 255 252 oh no she didn't do it. Hi exit कर
ඊට පස්සේ මොකද්ද ඊට පස්සේ තියෙනවා මේක හරි. දැන් අපි ගන්නේ මොකද්ද? දැන් අපිට ඕන රිප් version මේ router rip කියලා කියන network දෙක දෙන්න. හරි. මොකද router rip කියලා ගහුවා. හරි. version එක දෙන්න. හරි. version 2 කියලා. ඊට පස්සේ ගහන්න. හරිද? නැත්තම් version 1 එකෙන් අපිට කියලා දුන්නේ version 2. version 1 එකේ ගහුවා කියලා අවුලක් වෙන්නේ නැහැ. බත් කියප එක. හරි. අපිට අපි කියප එක අපි ගන්න කියලා දීප එක අපි ගන්න. එතන මොකද ගන්න? මේ router ඉන්නේ. අපි දන්න network දෙක දෙනවා. මොකද මෙතන network එකයි මෙතන network එකයි. මේ network එකක් දන්නවා පොඩ ඉන්න. ඕන එකක් දෙන්න කමන්නේ. මම router දෙකකට මේ router මේ rip එක කියලා දෙන්නම්. ඉතුරු ටික ඔයාලා කරගන්න. නැත්තම් වෙලාව නැති වෙනවා මේක ඉවර කරන්න ඉන්න. මේ ඊට පස්සේ මේකට network ටික add කරන්න. මෙහෙම ගැහුවාමත් ඔයාලට ඔන්න මේක එනවා. network ඕනම එකක් 168.1.0 හරි එච්චරයි දෙන්න ඕන. හරිද? සබ්නෙට් අර වගේ වෙන ලොකු දිග එකක් ගහන්න ඕනේ නැහැ. හැබැයි මෙහෙම හරිද? දැන් මේක ලේසි කියලා හිතනවා තමයි. but මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මේ පේනවනේ use static route as routing method. හරිද? එතකොට ඉතින් ස්ටැටික්ම ගහන්න වෙනවා. හොඳේ. එතකොට ඉතින් අරෝම හැම එකම එකින් එක ගහන්න නැහැ. ඒකින්ද ගොඩක් දුරට හොඳයි ඔයාලගේ පාත් එක ඩිෆයින් කරලා වෙනම ලියා ගන්න. ලියාගෙන බලන්න ආයිමත් හරිද කියලා. දාන්න ඕන හොප් ඇඩ්‍රස් එක එහෙම. ඒව බලලා ඊට පස්සේ ගහන්න. හරිද? නැත්තම් වැරදුනොත් එහෙම දන්නානේ. මේක වැරදුනහම ආයෙ දෙන්න ගියාම එන්නම කේස්. හරිද? මොකද ඔයාලා පාත් එක ඩිෆයින් කරලා ඉවරයිනේ. හරිද? ඒකෙන් ඊට පස්සේ මෙයා දැන් network එකක් තමයි 192.168.3.0. හරිද? ඒ දෙක තමයි අපි දෙන්නේ. මේ පේනවනේ. ඒ දෙක තමයි දීලා තියෙන්නේ. network address දෙක දීලා. හරිද? ඒක මේ net router මේක හරිද R1 එක. ඒක දෙපැත්තේ තියෙන්නේ මෙන්න මේ 21 එකයි 101 එකයි. ඒ දෙක දුන්න. ඒක ඉවරයි. හරිනේ. ආ. එතනින් ඒක exit කරා ඒක ඉවරයි. හරිද? මේකත් අපි මේ ඔෆ් කරලා on කරගමු. enable කරා config terminal එකට ගියා. ඊට පස්සේ දැන් මොකද ගන්න? මේවට දෙන්න ඕන. හරි. දැන් අපි ආයි මුලින් ඉඳන් වගේ තමයි යන්නේ. ඉන්ටර්ෆේස් එකට ගියා. මොනවද මේක? දුරු කරමු. G0 ගියා. IP address එක දාන්න. මොකද දාන්නේ? මොකද දාන්නේ? router ඉන්නේ 2.5 250 අතර ගන්න. දැන් ඉතින් අරව ගහන්න. හරිද? subnet mask. මොක ගහ ඉන්න පාරක වෙන එකේ. එහෙම ඒ IP route එකේ RIP එකේ නේ ගහන්න නැත්තේ. හරි. ඒවා ඒක assign කරන්න. ඊළඟට serial එකට දාන්න එක. IP address එක ගන්නවා 2.168.3.2 255 255
255 252 සීරියල් එක ගන්න 252 වෙනවා. ඇයි 30යිනේ. ඒකින්ද හරිද? හරි ඊට පස්සේ මොකද වෙන්නේ? config එකට ගියා. config එකට ගියා. router rip එකට ගියා. මොකද version 2 කියලා ගහුවා network ටික දුන්නා. මොනවද තියෙන network මේ ගහපු IP address වල යමනේ 192.168.2.0 එකක් ඊළඟට 3.0 එහෙනම් එයා දැන් 3.0 හරි exit හරි show IP route කියලා ගහුවාම පෙන්නනවා තියෙන ටික හරි මේ තියෙන්නේ ඔය rip එකේ මේ අතන ඉස්සෙල්ලා වැටෙන S නේ මේ තියෙන rip එකේ මේක වැටලා තියෙන්නේ හරි එතන මේකේ මේකෙත් වැටලා තියෙන්නේ හරිනේ දැන් මෙයා දන්නා දෙකේ බිඳුව කොහොමද යන්න ඕන මොකකින්ද යන්න ඕන කියලා. දැන් මේවා දෙන්න ඕනේ නැහැ. එයාම දැනගන්නවා කොහොමද යන්න ඕන. දැන් අපි එතකොට රිප් එක තියෙන හින්දා මේකෙන් නම් මේකට යවුවාම successful. හරි. එතකොට ඒවා ආයිත් මෙතන වැඩිපුර තිබ්බම මම බොරුවක් කරා කියලා. පින් කරලා බලන්න. හරි. පින් වෙනවා. ඒ කියන්නේ ඒකෙනුත් කරත හැකියි. හරිද? එතකොට ඒකෙන් ලේසි. අර වගේ එකින් එක දෙන්න ඕනේ නැහැ. මොකද එයාම හදා ගන්නවා. මොකද මෙයා දන්න නෙට්වර්ක් ටික දුන්නාම ඇති. හරිද? එතකොට අනිත් රවුටරේ දන්න නෙට්වර්ක් ටික දුන්නාම ඇති. ඒ කියන්නේ රවුටරේට සම්බන්ධ වෙලා තියෙන. මේකට නම් මේකයි. ඔච්චර. මේකට නම් මේ නෙට්වර්ක් එක. එහෙම දුන්නාම ඊටු ටික හදාගන්න. එතකොට ඒගොල්ලෝ කතා කරගෙන වැඩේ කරගන්න. අපිට පාත් කියන්න ඕනේ නැහැ. ඒතකොට නිකමට මේ පාත් එක කඩනහම මෙයා දන්න මෙහෙන් යන්න පුළුවන් කියලා. හරිද? ඕනනම් ඒක කරන්නත් පුළුවන්. හැබැයි ටික වෙලා යන හින්දා මම කරන්නේ නැහැ. හරිද? ඔයාලා කරලා බලන්න. එහෙම ලොකු ප්‍රොබ්ලම් නැහැ. හරිද? ඊට පස්සේ මෙන්න මේක. මෙහෙම. හරිද? හ්ම්. හ්ම්. දැන් මේක හිතන්න හරිද? මෙන්න මෙහෙම නෙට්වර්ක් එකක් තියෙනවා. හරි. මෙන්න මේක තමයි නෙට්වර්ක් එක. නෙට්වර්ක් එකයි. මෙහෙම තමයි නෙට්වර්ක් එක. 168.192.168.1.0/24. හැබැයි පළවෙනි IP address 10ම ගන්න බෑ. හරිද? ඒ කියන්නේ එකේ ඉඳන් 11 වෙනවා. එකේ ඉඳන් 10ට. හරිද? එතකොට ඒ IP address එක නැතුව 11 ඒ කියන්නේ 1.11 ඉඳන් තමයි පටන් ගන්න ඕනේ. හරිද? අපි ඒ වගේ ඒවට කරන්නේ මේ DSCP කියලා සර්විස් එකක් තියෙනවා රවුටර් වල. ඒක ඔන් කරගන්න. හරිද? දැන් මම මේක න ඔක්කොම ටික දාලා තියෙන්නේ. මේ මුද වෙලා යන හින්දා. හරිද?
මේක සර්වර් එකක් තියෙන එක නම් ඕනේ. තිබ්බත් කවන්න මේ ඔය මේකට අපි මේ වගේ සර්වර්ස් වලට තමයි මේ IP address වෙන් කරවන්නේ. හරි. එතන මේකට මේ ඉන්නේ සර්වර් එකේ. හරි. සර්වර් එකේ අපි දාගන්නවා. අපි දැන් පළවෙනි ටික දෙන්න බෑනේ. ආ 1 1. හරි. සබ්මිට් මාසෙක කොහොමද ගේට් එක දාගමු. 1 250 හරි. ඒක අවුලන්නේ. හරි. දැන් මේකේ DSCP කියලා මේකක් තියෙනවා. දැන් මේක ඉබුවම මොකද වෙන්නේ? requesting IP address. මේ රික්වෙස්ට් එකද? බෑ. ඒකින්ද එයාලා වෙන මේකක් තියෙනවා. ඒකෙන් තමයි IP address එක දෙන්නේ. හරි. ඔය ස්ටැටික් දුන්නාම අපිට ඕන එකක් දෙත හැකියි. හරි. මෙන්න මේ සර්විස් එක තමයි අපි දැන් ඕපන් කරගෙන යන්නේ රවුටර් එක. හරි. ඒකෙදී අපි ගන්නේ enable කරලා config terminal එකට ගිහිල්ලා. හරිද? මොකද ගන්නේ? IP DHCP pool එකක් හදන්න. ඔව්. pool network 1 කියලා හිතන්න. මෙන්න මෙහෙම එකක් හදන්න. හරි. එතකොට DHCP එක එනවා. DHCP configuration. හරි. ඒකට අපි network එක දෙනවා. මේකේ ඔන්න අපිට බලත හැකියි. මේ තියෙන මේ දෙන්නේ DHCP pool එක. ඒ කියන්නේ ඒකේ ඉන්නේ අපි configuration එකේ. ඒක අපිට දෙන්න පුළුවන්. default router කියන්නේ gate එකකට. හරිද? අපිට gate එකක් දෙන්න පුළුවන්. ඊළඟට මේ තියෙන network number and mask එක. හරිද? ඊට පස්සේ ඉස්සෙල්ලා අපි DHCP server මේක කරමු. හරි. එතකොට මුලින් කරන්නේ මොකක්ද? මුලින් කරන්නේ දැන් මේ කියලා දෙනවා network ඇදලා. network number and network mask. network එක මොකද? network කියලා. network 192.168.1.0 mask එකයි තියෙන්නේ. subnet mask එකනේ. ඒක දුන්න. හරිද? කරේ හදන්න ඒක. හරි. DHCP එක දුන්න. ඒක එතකොට configure වෙලා තියෙනවා. හරි. අපි දැන් මට මේ default router එකක් ඕනේ. ඒක හින්දා මම ඒකක් දානවා. මොකද 92.168.1.254 ඒ කියන්නේ ගේට් එක දුන්න. හරි. ඒක තියලා කිව්වා. එතකොට ඒක හරි. හරිද? ඊට පස්සේ exit වෙලා. ඕකේ. exit වෙලා අපිට පුළුවන් ඒක වැඩද කියලා බලන්න. අපි configuration එක ගියා DHCP ඉල්ලුවා. වෙක්කන් DHCP request is successful. ඒක පේනවනේ. පළවෙනි එකෙන් පටන් අරගෙන subnet mask එකත් ඇරලා gate එකත් ඇරලා කෙලින්. හරිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ switch එකක් තියෙන මේකේ. මේ router එක. හරිද? අපි තව device එකක් ගැහුවොත් නිකම්ම නෑ මේ server එකකට පුළුවන්. server එකකට තිල්ලුවොත් දැන් ඉස්සර වැඩ කරේ නෑ. දැන් ගත්තාම එයා දන්නවා එක ඉවරයි 1 2 පටන් ගන්න. හරි. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් මේක කියලා තියෙනවා පළවෙනි 10 restrict කරන්න කියලා. එතකොට මේක 1 1 ඉන්න විදියක් නැහැ. වැරදි. හරිද? එතකොට එන්න ඕනේ 11 හින්දාන්නේ. හරිද? ඒකට මොකද ගන්න? ඒකට තියෙනවා ඒකට අපි ආයි මේ pool එකට ගිහිල්ලා IP pool එකට යන්න ඕනේ. මේ IP DHCP ඒකේ
Hmm. ඉතින් මෙන්න තියෙනවා excluded address. හරි. ඒකට exclude කරත හැකි address. ඒකේ අපි එහෙම වුණත් exclude address කියලා ගහලා වා range එක දෙන්න ඕනේ. 168 ඉඳන් 1.1 ඉඳන් 192යි 1යි 10 වෙනකම්. හරි. ඒතර එයා දන්නා මොන මේකේද කියලා. මේක කරා. ඊට පස්සේ අපි DHCP ඉල්ලුවාම request එක කරාම එන්නේ 1.11 ඉන්න. හරිද? එහෙමයි ඉල්ලන්න බෑ. දැන් මේකත් උනාට ඕන කනෙක්ට් කරතයි මේ ගොඩක් තියෙන network එකේ router එකකට මේක කරා. desktop එකට ගියා. මේක කොල වෙනකන් ඉන්න ඕන. මේ හරිද? එහෙම තමයි DHCP on කරන්නේ. මොකද ඒකත් කියලා තියෙනවා. එකත් අහලා තියෙනවා නෙමෙයි. enable DHCP in masterline. ඒ කියන්නේ මේකේ open on කරන්න ඕනේ. එතකොට ඒතර අච්චර දෙයක් කරන්න ඕනේ නැහැ. but මේ කරන්න. මේක fail date දන්නේ මේක මේ වුණ නැති. ආව කොහොමද fail වෙනවා? හරි දැන් හරිද? ඒතර දන්නවා කොහොමද එන්නේ කියලා. හරිද? එහෙම තමයි DHCP එක. හරිද? ඊට පස්සේ අපි එනවා රවුටරේ දැන් අපි ඇත්තටම කරේ රවුටරේ ඇතුළේ ඉඳන්නේ. එහෙම රවුටරේ ඇතුළට යන්න විදියක් නැහැ. හරිද? එහෙම ඇත්ත ජීවිතේ එහෙම නැහැ. ඒතර රවුටරේට අපි වෙනම කම්පියුටර් එකකින් කනෙක්ට් වෙලා තමයි කරන්නේ. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ ක්‍රමය. හරිද? එන වෙනම PC එකක් ගත්තා. මෙන්න මේ කේබල් එක තියෙනවා. කන්සෝල් කේබල් එක. ඒක අරගෙන මෙන්න මේකේ තියෙනවා RS232 එකට ඒකට කනෙක්ට් කරලා මේකේ කන්සෝල් එකට මේක. හරිද? ඊට පස්සේ අපි මේකේ ගිහිල්ලා මේක කන්ෆිගර් කරලා තියෙන්නේ හැබැයි. හරිද? මේ ගිහිල්ලා වෙන පාස්වර්ඩ් නුත් තිබෙනවා. හරි. ඒක නැතුව අපි මේ රවුටර් එකට මේ ඉන්නේ. මොහොත් ඒක කන්සෝල් එකට. හරිද? ඊට පස්සේ අපි ගියා ඩෙස්ක්ටොප් එකේ ටර්මිනල් එකට යා ඕකේ දුන්නාම මෙන්න අපිට රවුටරේ කෙලින්ම කනෙක්ට් වෙනවා. මේ හිස්ටරි එකක් තියෙනවා. හරිද? දැන් ඒක පොඩ්ඩක් يعني ගහපු ගමන් කනෙක්ට් වෙනානේ. ඒක පොඩ්ඩක් අවුල්. හරිද? ඒක හින්දා අපිට මේක පාස්වර්ඩ් එකක් දාන්න ඕන. හරිද? ඉස්සෙල්ලා යනවා show running config වලට ගිහිල්ලා බලන්න මේ ටික. හරිද? ඔය තියෙන්නේ ඔක්කොම. හරිද? දැන් මේකේ උඩේ ඉඳන් තියෙනවා එක එක මගුල්. හරිද? ඊළඟට අපිට උන අන්තිමේදී. අන්තිම ටිකේ කියනවා මේ තියෙන්නේ line console 0. හරිද? මේක array එකක් කියන්නේ. මෙන්න මේ 0 කියන්නේ මේ index එකක්. ඒ කියන්නේ එකයි පුළුවන්. හරිද? එතන මෙන්න මේ line VTY කියන්නේ මේකට මොකද්ද මේ telnet වලට 0 ඉඳන් 4යි. ඒ කියන්නේ connection පහක් තියාගන්න. හරිද? එතන මේ console එකේ එකයි පුළුවන්. ඒක තමයි මේ. ඒතර ඒක config කරගන්න, ඒ කියන්නේ configure කරගන්න ඉතල configure terminal කොහොමද යන්න ඕන. ඒකට ගිහිල්ලා line console 0 දුන්නාම අපි ඉන්නේ ඒකේ. හරිද? ඒකේ අපි ඒකට password එකක් දෙන්න පුළුවන්. මේ තියෙන එකේ මේ commands ටිකනේ. මේ තියෙන password එකක් දෙනවා. 1 2 3. ඊට පස්සේ login කියලා ගහන්න. ඒ කියන්නේ login වෙලදී password එක ගන්න කියලා කියන්නේ. හරි. ඊට පස්සේ exit වුණාම password එක ඉරන. අපි දැම්ම password 1 2 3 ඒක දානවා. එතකොට router එක එනවා. ඊට පස්සේ enable කරලා හැකි. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඒ තමයි console ක්‍රමයට යන්න කිව්වොත් එහෙම. දැන් අපෙන් අහලා තියෙන්නේ
ටෙල්නෙට් මේ ටෙල්නෙට් සර්විස් ටෙල්නෙට් කියන්නේ ඒතර VT ඒ කියන්නේ ටෙල්නෙට් කියන්නේ මෙහෙම කන්සෝල් එකෙන් ගහන්න නැතුව අපිට මේ වගේ PC එකකින් මේ වගේ PC එකකින් කොහොමද රවුටරේ මේව කරගන්නේ හරිද ඒ රවුටරේට මේ වෙලා තියෙනවා මේකෙන් හැබැයි හරිද ටෙල්නෙට් සර්විස් එක ඔන් කරගන්න පුළුවන් මේක හරහා එනවා රවුටරේට මේක රවුටරේට නේද කියලා දෙන්නේ each router හරිද ඔක්කොම මේක හරි ඔව්. මේක කරන්න කලින් මෙහෙම දැම්මනම් මේකට නෙට්වර්ක් ඇඩ්‍රස් එක දීලා ඔක්කොම කරගන්න හරිද මතකනේ එහෙම නැතුව දැනට දැනට මේකට ගහ ගන්නම් ඊට පස්සේ මේක IP එකක් DHCP එකකින් ඉඳ ගන්න හරි ගත්තානේ ඊට පස්සේ අපි දැන් මේකෙන් අපිට රවුටරේට යන්න පුළුවන්ද කියලා අපි බලමු හරි ටර්මිනල් එකෙන් එන්නේ නැහැ අපි යන්නේ මේ හරි මේකේ බලනවා ටෙල්නෙට් 168 ගේට්වේ මේක දීලා බලන්න දෙසිමස් අත يعني මොකද මෙතනින් බලන්නේ මෙන්න මෙතනින් රවුටරේ යාට තියෙන්නේ ඒක තමයි අපි ගහන්නේ හරිද connection closed by foreign host ඒ කියන්නේ ටෙල්නෙට් බෑ හරි ඊට පස්සේ අපි මේකට ගිහිල්ලා අපි ටෙල්නෙට් ඕන් කරගන්න හරි configure terminal ගිහිල්ලා පොඩ ඉන්න හරි මේ දැන් මේකේ අපි බලන්න අර පොඩ ආල්ට මේ running show running config හරි මේ DC මේ මේවත් පෙන්වන්නේ DHCP pool එක මේ DHCP excluded address ඔයාලට ඒක ගහලා බලත හැකි මොනවද ඔයාලා කරේ කියලා හරි මේ මොකද්ද මේකට IP address එකට දැම්මේ ඒ ඕන එකක් බලතයි ඊට පස්සේ මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ හරිද මෙන්න මේක තමයි අපි ඕන් කරගන්න දැන් මොකද config terminal එකට ගියා ගැහුවා line VTY 04 හරි ඒකට පාස්වර්ඩ් එකක් දෙනවා දෙක තුනක් කරලා ලොගින් එකට ඉරන්න හරි exit හරි ඊට පස්සේ අපි බලමු මේක කරන්න පුළුවන් නේද ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ මේ පාස්වර්ඩ් එක දෙන්න රවුටර් එකට අවුලක් නැහැ අපි enable කරන්න enable කරන්න බෑ හරිද ඒ මොකද ඒ රවුටර් එකට access තිබ්බට මෙයා ඉන්නේ user කෙනෙක් විදියට හරිද එතකොට user කෙනෙක් විදියට හිටියාම අපිට බෑනේ මේක ඇඩ්මිනිස්ට්‍රේටර් වෙන්න එපා මේ රවුටරේ වෙනස්කම් කරන්න එතකොට අපිට ඇඩ්මිනිස්ට්‍රේටර් පාස්වර්ඩ් එකක් දාන්න නැතුව
යන්න බෑ. හරිද? එතකොට රවුටර් එකට ගිහිල්ලා config terminal එකට ගිහිල්ලා enable password කියලා ගහලා 1 2 3 4 5 කියලා ඒක දුන්නාම admin password එක මේ වෙනවා. හරිද? ඊට පස්සේ මේක ගිහිල්ලා මේ කරාම enable කරාම password එක 2 3 4 5 දුන්නා. දැන් router එකේ ඉන්නවා අපිට අපිට ඕන එකක් බලා ගන්න පුළුවන්. හරි වැඩ. මේක තමයි telnet කී. හරි. ඔච්චරයි ඉතින් තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න.